දරුවනේ පින්වතුනේ රහසේ අකපව්කම් කළාට විපාකී ප්‍රදර්ශනය කරන්න වෙනවා. ඒක වහන්න බෑ. ඕන තරම් පව්කම් රහසේ කරන්න පුළුවන්. කවුරුවත් දන්නේ නැහැ. මැරෙනකල් දන්නේ නැහැ. අම්මා දන්නෙත් නැහැ, තාත්තා දන්නෙත් නැහැ, බිරිඳ දන්නෙත් නැහැ, ස්වාමියා දන්නෙත් නැහැ, දරුවෝ දන්නෙත් නැහැ. මැරෙන අවසාන පොදේ සමහරට තමන්ටත් මතක නැහැ. විපාක ඉදිරියේ ප්‍රදර්ශනය කරනවා උඹ මෙහෙම කළා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? කන් ඇහෙන්නේ නැති කර්මයක් එයා කළා තියෙනවා නම් බීරෙක් විදිහට උපදිනවා. අම්මට තාත්තට අතපය දික් කරලා අනිත් අයට වකුටු අතපය වකුටු කරලා විකාර කරලා ඒ කර්ම කළා තිබ්බොත් අතපය වකුටු වෙලාම උපදිනවා. නුඹ මේ කර්මය කළා ප්‍රදර්ශනය කරනවා. ප්‍රදර්ශනය කරනවා කර්ම විපාකේ. කර්මය කරනකොට හැංගිලා කරනවා. හැංගෙන්න පුළුවන් කර්මය විපාකේ ප්‍රදර්ශනය